සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වත් භවතුනි, ඔබ සියලු දෙනාම මේ උතුම් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය දවසේදී සූදානම් වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ ඊටමත් සුවිශේෂී වූ පින්කමක් සිද්ධ කර ගැනීමටයි. බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන ධර්මස්කන්ධයෙන් බිඳක් මේ කෙටි කාලය තුල ශ්‍රවණය කරලා ජීවිතයට එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්නටයි සූදානම් වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම සිහිපත් කරන්නට ඕනි ලියසි ටීවී ප්‍රධාන මාධ්‍ය ජාලය එකතු වෙමින් ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීලා තියෙනවා. ඉතින් ලියසි ටීවී ගැන අදහසක් ප්‍රකාශ කරනකොට වැදගත් වෙන එකක් තමයි ශ්‍රී ලංකාව තුල කාන්තාවන් ගැන කියවෙන, කාන්තාවන්ට විශේෂ තැනක් ලබා දෙන, ඒ වගේම කාන්තාවන් මූලික කරගත්ත නාලිකාවක් විදිහට මේ ලියසි ටීවී නාලිකාව හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ කාන්තාවන් මුල් කරගෙන මේ නාලිකාව නිර්මාණය කරපු ඒ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරලා ඉන්නවා. අනතුරුව උඳුවප් පුර පසළොස්වක පොහොය දවස අද වැදගත්කම් රාශියක් තියෙන පොහොයක්. ඒ වගේම 2025 වසර අවසන් වන පොය විදිහට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා මේ උඳුවප් පුර පසළොස්වක පොහොය දවස. අපිට බෞද්ධයන් වශයෙන් වැදගත් වෙන්නේ මේ උඳුවප් පොය ලංකාවට සුවිශේෂී වූ සම්දිස්ථානයක් ලබා ගන්නට යෙදුන, ඒ වගේම ලබා දීපු පොයක් විදිහට මේ උඳුවප් පොය හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මේ ලියසි නාලිකාව ගැළපෙනම පොයක් ලෙස මේ පොය හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ඇයි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවිකාවන්
නැත්තම් පුද්ගලයන් 4 දෙනෙක් බුදුහාමුදුරුව මේ ශාසනය පවත්වාගෙන යන්නට බාර දීලා තියෙනවා, බාරගෙන කටයුතු කරනවා. ඒ අතර ප්‍රධාන වශයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස අපිට හඳුන්වලා දෙන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ 4 කොට්ටාසයෙන් භික්ෂුණී සමාජය ලංකාවේ ස්ථාපනය කිරීමයි වැදගත්ම වෙන්නේ. ඉතින් මේ නාලිකාවටත් ඒ පිළිබඳව සිහිපත් කරන්නට ඕනි. කාන්තාවන් පිළිබඳව අදහස් කරන, කාන්තාවන් පිළිබඳව වැඩිපුර සොයලා බලන නාලිකාවක් විදිහට ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙන්නේ ඒක නිසායි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිදිලා භික්ෂු සංස්ථාව ස්ථාපිත කරලා අරිට්ඨ කුමරු ඇතුළු ලංකාවේ කුමාරවරු, රජදරුවන්, සාමාන්‍ය ජනතාව 500ක් පමණ පැවිදි ජීවිතයට පත් කරලා ඉන් අනතුරුව මේ උඳුවප් මාසයේදී ලංකාවේ රජ කරපු දේවානම් පියතිස්ස රජතුමාගේ බිසවන් වශයෙන් ප්‍රධාන කරගත්ත බිසවක් තමයි අනුලා දේවිය කියලා කියන්නේ. ඉතින් ඒ අනුලා දේවිය ප්‍රධාන කරගත්ත කාන්තාවන් 500කට පැවිදි වීමට අවස්ථාව ලබා දෙනවා මේ උදුවප් පොය දවසේ. මේ සංඝමිත්තා මහරහත් තෙරණිය ලංකාවට වැඩමවලා එවැගේම ಭಾರತයේ රජකම් කරපු ධර්මාශෝක අධිරාජ්‍යගේ දියණිය සංඝමිත්තා කුමරිය පැවිදි දිවියට පත් කළ ලංකාවට එවනවා ලංකාවේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුණී සංස්ථාව ස්ථාපිත කරන්න කියලා. ඉතින් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනාවන් මැදයේ තමයි මේ කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ. ඉතින් ලංකාව තුල භික්ෂුණී සමාජය ඇති වෙලා ඒ ලංකාවේ ඉන්න කාන්තාවන්ට බුදුහාමුදුරුවන්ගේ නිර්මල වූ ධර්මය අසන්නට, ශ්‍රවණය කරන්නට, ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරලා අවසානයේදී ඒ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ උතුම් වූ නිවන අවබෝධ කරගන්නට පහසුව එවැගේම ලෙහෙසි මගක් මේ තුම් වූ පුරපසළොස්වක පොය දිනේදී සිහිපත් කරනු ලබනවා. ඒ වගේම තමයි කාන්තාවන්ට එසේ ප්‍රධානත්වය, ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් එවැගේම අපේ ග්‍රාමීය පරිසරයන් තුල, ගැමි ජීවිතයන් තුල මිනිස්සු ප්‍රධාන වශයෙන්ම ජීවත් වුණේ කුසිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගනිමින්. ඉතින් ඒ කුසිකර්මාන්තයේ යෙදී සිටින ඒ මිනිස්සුන් අද වගේ පොය දවසක නැත්නම් අද වගේ මේ මාසයක ආරම්භයත් එක්ක තමයි කුසිකර්මාන්තයට මුල පුරන්නේ, මුල් තැන දෙන්නේ. ඉතින් උඳු වපුරන මාසය, උඳුවප් මාසය යනුවෙන්ද බොහෝ දෙනා විශ්වාස කරනවා, ක්‍රියා කරනවා. ඉතින් උඳුවප් මාසය කුසිකර්මාන්තය වශයෙන් එහෙම වැදගත් වෙනවා. ඒ වගේම කාන්තාවන්ට අර විදිහට වැදගත් වෙනවා. ඒ වගේම තමයි බුදුහාමුදුරුවන්ගේ ඒ ශ්‍රී පාදය සටහන් කරලා තියෙන පුදබිම වන සමනල පුදබිම නැත්නම් ශ්‍රී පාදය වන්දනාමාන කරන්න ආරම්භ වන්නේ මෙන්න මේ උඳුවප් පුර පසළොස්වක පොහොය දවසක. එවැනි වූ ශාසනික වශයෙන් ඊටමත් වැදගත්, ඊටමත්
සුවිශේෂී කාරණාවන් ප්‍රධාන කරගත්ත පෝයක් විදිහට මේ උඳුවප් පුර පසළොස්වක පොහොය හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි ලංකාව තුල අනුරාධපුරයේ මහා මෙවුනා උයනෙහි අදටත් විරාජමානව වැඩ වාසය කරන ඒ උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට ගෙන එන්නෙත් මෙන්න මේ වාගේ උඳුවප් පුර පසළොස්වක පොහොය දවසක කියන එක සිහිපත් කරන්නට ඕනේ. ඉතින් මහා මහින්ද මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක ශ්‍රී ලංකාව තුල ආගමික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන්, ආර්ථිකමය වශයෙන්, දේශපාලනික වශයෙන් මේ ආදී කාරණාවන් විශාල වශයෙන් සංවර්ධනය වන්නට යෙදුණා. එසේ සංවර්ධනය වෙලා ආගමික සංස්ථාවක් තුල මිනිස්සු තමාගේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්කම තියෙන විදිහට වැඩ කටයුතු සංවිධානය කරගත්තා. ඉතින් උඳුවප් පුර පසළොස්වක පොහොය දවසේ ඒ විදිහට ආරම්භ වන්නට යෙදුන ශ්‍රී පාද වන්දනාව, ඒ වගේම ලංකාව තුල කාන්තාවන්ට නිදහස, පැවිදි වීමේ නිදහස, ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට ගෙන ඒම කියන කාරණාවන් ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. ඉතින් මේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙනකොට මේ නාලිකාවේ ප්‍රධාන අරමුණ තමයි පෙර සඳහන් කරපු ආකාරයට කාන්තාවන්ට විශේෂ තැනක් දීලා කතා කරන නාලිකාවක්. ඉතින් කාන්තාවන්ට විශේෂ තැනක් මේ නාලිකාව දෙන එක ගැන ඊටමත් ආඩම්බරයෙන්, ඊටමත් ප්‍රශංසනීයව මේ අවස්ථාවේදී අදහසක් ප්‍රකාශ කරන්නට ඕන. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයට පෙර ආතුරුව මේ කාන්තාවන්ට සමාජය තුල ලැබුණු දේ, එහෙම නැත්නම් කාන්තාවට විශාල මානසික වශයෙන් පීඩාවක්, ඒ වගේම මානසික අතෘප්තියක් ගෙන දීපු සමාජයක් තමයි බුදුහාමුදුරුවන්ට පෙර කාලය. ಭಾರತೀಯ සමාජය තුල කාන්තාවන්ට හිමි වුණේ ඊ타ත්ම පහත් තැනක්. උදාහරණ වශයෙන් අපිට පැහැදිලි කරලා දෙන්නට පුළුවන්. තම ස්වාමියා මිය පරලොව ගියාම ඒ ස්වාමියා දවන නැත්තම් පුච්චන ගිනි ගොඩට ඒ බිරිඳ පැනලා දිවි නසා ගන්නට ඕන. ඒ වගේම තමයි මිනිස්සයා නැත්තම් ස්වාමි පුරුෂයා මිය පරලොව ගියායින් පසුව ඒ පවුලට සම්බන්ධව තව පිරිමි කෙනෙක් ඉන්නවා නම් ඒ පිරිමි කෙනා යටතේ ජීවත් වෙන්න ඕනි කියන අදහස ඒ ಭಾರತೀಯ සමාජය තුල ඒ කාලේ පැවතුණා. අපේ බුදුහාමුදුරුවන්ගේ සම්බුද්ධත්වයට සමග කාන්තාවන්ට විශාල වශයෙන් නිදහසක් ලැබුණා. ඒක ಭಾರತೀය සමාජය තුල නැත්තම් අපේ සංස්කෘත සාහිත්‍ය තුල සඳහන් කරන්නේ කාන්තාවන්ට කොච්චරනම් නින්දාවක්, කොච්චරනම් අපහාසයක්, ඒ වගේම කොච්චරනම් ඒ සමාජයේ පහත් තත්වයකට දාලා කටයුතු කරලා තියෙනවාද කියන එක විවිධ ශ්ලෝක වලින් සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එක ශ්ලෝකයක් මේ අවස්ථාවේදී සිහිපත් කරන්නම් කාන්තාවන් පහළ දාලා තියෙන ආකාරය දැනගන්නට. ඖදුම්බර භවං පුෂ්පං
ශ්වේත වර්ණංච කාකයෝ මත්ස්‍ය පාදං ජලයේ පස්සේත් නාරි චිත්තං න විශ්වසේත් කියලා තමයි සඳහන් කරලා දීලා තියෙන්නේ. ඒකේ තේරුම තමයි ඖදුම්බර භවං පුෂ්පං. ඖදුම්බර කියලා කියන්නේ උදුම්බරා. මේ උදුම්බරා ගහේ කවදාවත් කිසිම කලෙක මල් හටගන්නේ නැහැ. ඖදුම්බර භවං පුෂ්පං. ඒ මල් හටගන්නේ නැති උදුම්බරා ගහේ මල් හටගත්තා කියලා කිව්වත් පිළිගන්නලු. ශ්වේත වර්ණංච කාකයෝ. ශ්වේත කියලා කියන්නේ සුදු. වර්ණ කියලා කියන්නේ පාට. කාකයෝ කියලා කියන්නේ කපුටෝ. සුදු පාට කපුටෝ අපිට දකින්න නැහැ. ඒ වගේම සුදු පාට කපුටෝ කවුරු හරි ඉන්නවා කියලා කිව්වොත් ඒකත් පිළිගන්නලු. මත්ස්‍ය පාදං ජලයේ පස්සේත්. මත්ස්‍ය කියලා කියන්නේ මෙතන මාළුවට. මාළුවන්ගේ කකුල් ජලයේ පිහිටලා තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් ඒ කතාවත් පිළිගන්නලු. ඒව කවදාවත් වෙන්නේ නැති වැඩ. ඒ වෙන්නේ නැති වැඩ වුණා කියලා කිව්වොත් පිළිගන්නලු. නාරි චිත්තං න විශ්වසේත්. කාන්තාවන්ගේ සිත, කාන්තාවන්ගේ සිතුවිලි කවදාවත් විශ්වාස කරන්න එපා කියලා තමයි ඒ සාහිත්‍යය තුළ, ಭಾರತೀಯ සමාජය තුළ පැවතිලා තිවිච්ච අදහස. ඉතින් ආන්නේ අදහසට විරුද්ධ වෙලා ඒක නැති කරලා ඒ අයත් කාන්තාව කියලා කියන්නේ මිනිස්සයෝ, ඒ අයටත් මේ ධර්ම මාර්ගයේ යන්න පුළුවන්, ඒ අයටත් විමුක්තිය හොයාගෙන යන්න පුළුවන් කියන කාරණාව බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නා. ඒ කතා පුවතේ දෙවනි කොටස විදිහට ලංකාව තුල බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවිකාවන් ඒ සංඝමිත්තා මහරහත් තෙරණියගේ වැඩම වීමෙන් ඒ සමාජය ස්ථාපනය කරන්නට යෙදුනා භික්ෂුණී සංස්ථාව. ඉතින් මෙහෙම තමයි ලංකාවේ කාන්තාවන්ට විමුක්තිය, පැවිද්ද ලබා ගන්නට යෙදුනේ, ලබා දෙන්නට යෙදුනේ. ඉතින් උඳුවප්පුර පසළොස්වක පොහොය දවසේ ඒ වාගේ වැදගත් සිදුවීමනුත්, ඒ වගේම කාන්තාවන්ගේ ලාංකික කාන්තාවගේ නිදහසත් කියන කාරණාවන් ප්‍රධාන කරගත්ත පොහොයක් විදිහට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් පොහොයේ වැදගත්කමත් කාන්තාවන්ට සමාජය තුළ පැවතිලා තිවිච්ච ආකාරයත් මේ ආකාරයෙන් සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි අද සමාජය, අද පවතින සමාජය දැන් මේ වකවානුව වන විට මුළු ලංකාවම තාමත්ම ඛේදනීය තත්වයකට, කනගාටුදායක තත්වයකට, ඒ වගේම කනස්සලු ජීවිත ගත කරන මිනිස්සු ජීවත් වෙන කාල පරිච්ඡේදයක් තමයි මේ කාල පරිච්ඡේදය. ඉතින් මේක ස්වාභාවික ආපදාවක්. ඉතින් ආන්නේ ස්වාභාවික ආපදාවනුත් ධර්මානුකූලව එන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ස්වාභාවික ආපදා සාමාන්‍යයෙන් ලෝකය තුල සිද්ධ වෙනවා. ඒක අතීතයේ සිදු වුණා, වර්තමානයේ සිදු වෙමින් පවතිනවා, අනාගතයේදීත් සිදු වෙනවා. ධර්මානුකූලව සාකච්ඡා කරලා බලනකොට අපිට අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා.
මානුෂීය ක්‍රියාකාරකම් වලින් තමයි ස්වභාව ධර්මයේ පවා වෙනස් වෙන්නේ කියන කාරණාව. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා එක සූත්‍රයක්. ඒ තමයි සංයුත්ත නිකායේ සද්ධම්ම පතිරූපක කියන සූත්‍රය. මේ සංයුත්ත නිකායේ සද්ධම්ම පතිරූපක කියන සූත්‍රය තුල ප්‍රධාන වශයෙන්ම සඳහන් කරලා දීලා තියෙන්නේ මේ සමාජයක් විනාශ වෙන්නත් පුද්ගලයන් විනාශ වෙන්නත් හේතු වන කාරණා පහක් පිළිබඳව. මුලින්ම අපි පතිරූපක කියන වචනය පිළිබඳව අදහසක් අරගෙන ඉමු. අතිරූපක කියලා කියන්නේ සාමාන්‍යයෙන් තියෙන අදහසට වෙනත් අදහසක්. උදාහරණ වශයෙන් මිත්‍ර ප්‍රතිරූපක. යහළුවෙක් වගේ ඉන්නවා. එහෙත් සැබෑ මිත්‍රයෙක් සැබෑ යහළුවෙක් නෙමෙයි. උඩින් මිත්‍රත්වයේ යහළුකම පෙන්වගෙන යටින් අමිත්‍රත්වය පෙන්නන එකක් තමයි මේ පතිරූපක කියන එක. සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් අපි ගන්න ඕනි ඔය අය දන්නවා රත්තරන් කියලා જાතියක් මේ ලෝකයේ තියෙනවා. මේ රත්තරන් වලට ඊ타ත්ම වටිනාකමක් තියෙනවා. ඒ වගේම මිනිස්සු බොහොම වටිනාකමක් දීලා තියෙන જાතියක් තමයි මේ රත්තරන් කියලා කියන්නේ. මේ රත්තරන් වලට ඒ වටිනාකම අඩු කරන්න තව જાතියක් භාවිතා කරනවා. ඒ රත්තරන් මාල මුද්දු වලලු වෙනුවට අපි ඒකට කියන්නේ ඉමිටේෂන් කියලා. මෙන්න මේ ඉමිටේෂන් මාල, ඉමිටේෂන් මුද්දු, ඉමිටේෂන් වලලු මේවා භාවිතා කරපුවාම මේවා සමාජයට පෙන්නපුවාම අර තියෙන රත්තරන් වල තියෙන නියම ස්වභාවය ගන්නට පුළුවන් කමක් නැහැ. මිනිස්සු රැවටෙනවා. මේ ඉමිටේෂන් වගේ එකක් තමයි මේ සද්ධම්ම පතිරූපක කියන එකේ තේරුම. ඒ කියලා කියන්නේ ධර්මය දේශනා කරනවා ධර්මය වගේ දේශනා කරන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය නෙමෙයි. යන්නේ වාගේ කාලෙක සද්ධර්මය වගේ එක එක්කෙනාගේ අදහස් ප්‍රකාශ කරන කාල වකවානුවක් තමයි මේ සමාජය. ඉතින් සමාජය නැති වෙන්න, විනාශ වෙන්න, ස්වාභාවික ආපදාවන් වැඩි වෙන්න හේතු පහක් ඒ සූත්‍රය තුල සඳහන් කරලා දීලා තියෙනවා. මේ කාරණා පහ පිළිබඳව අපි එකින් එක සාකච්ඡා කරලා බලමු. පළවෙනි එක මේක බුදුහාමුදුරුවොත් එක්ක ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ යොදාගත්ත කතාවක් නැත්තම් පිළිසඳරක්. බුදුහාමුදුරුවෝ වගේම ශරීරාංග වලින් පෙනෙන රහතන් වහන්සේ නමක් තමයි උන්වහන්සේ. උන්වහන්සේ තෘතීය ශ්‍රාවක විදිහට සඳහන් කරලා දීලා තියෙනවා. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ අපේ සද්ධර්මය විනාශ වෙන හේතු කාරණා මොනවාද? සද්ධර්මය මේ තියෙන ආකාරයෙන්ම තියනවාද? එහෙමනම් කවුද විනාශ කරන්නේ? මොකක් හේතුවෙන්ද විනාශ වෙන්නේ කියන කාරණාව උන්වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. බුදුහාමුදුරුවෝ දෙන
පිළිතුර තමයි මහා කාශ්‍යපය මේ ධර්මය කවුරුත් විනාශ කරන්නේ නැහැ. ස්වාභාවික ආපදා වලින් විනාශ වෙන්නේ නැහැ. මේක විනාශ වෙනවා නම් විනාශ කරනවා නම් විනාශ කරන්නේ මේ බුදු දහම ආරක්ෂා කරන නැත්නම් පිළිපදින මේකෙම ඉන්න අය කියන කාරණාව බුදුහාමුදුරුවෝ සඳහන් කරලා දුන්නා. ඉතින් මේකේ ඉන්න අය නැත්නම් අපි කියමු බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ කියලා. මේ ශ්‍රාවකයෝ කරන වැඩ අනුව තමයි මේ ධහම විනාශ වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ පෙර සඳහන් කරපු ආකාරයට 4 කොට්ටාසයක් ඉන්නවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ සිව්වන පිරිස. මෙන්න මේ පිරිස කරන කටයුතු වලින් තමයි මේ සමාජයක් පිරිහෙන්නේ කියන කාරණාව සඳහන් කරන්නට යෙදුණා. ඒ කාරණා පහෙන් පළවෙනි කාරණාව තමයි බුදුහාමුදුරුවන්ට නින්දා කිරීම. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ. ශාස්ත්‍රෝන් වහන්සේට නින්දා කරාම නින්දා අපහාසයන් සිදු කරපුවාම සමාජයක් පිරිහෙනවා. ඒ වගේම පුද්ගලයන් වශයෙන් අපිත් පිරිහෙනවා. අද වර්තමාන සමාජය තුළ ඕන් ඔය කාරණාව විශාල වශයෙන් ඇති වෙලා තියෙනවා. බුදුහාමුදුරුවන්ට නින්දා අපහාස කරනවා. බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ලෝකේ හිටියා. ඒ බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළ වුණේ. ඒ වගේම උන්වහන්සේගේ බුදුගුණ මේ වගේ වෙන්න පුළුවන්ද වගේ අදහසක් අද සමාජය තුළ ඇති වෙලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ ගුණ අසීමිතයි. එහෙත් අපි පාඩම් කරන්න මතක තියාගන්න ලේසියට පහසුවට 9ක් සඳහන් කරලා තියෙනවා. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු මේ ආදී වශයෙන් ගුණ 9ක් සඳහන් කරලා දීලා තියෙනවා. මේ සමහර පුද්ගලයෝ සඳහන් කරනවා බුදුහාමුදුරුවන්ට ගුණ 9ක් තියෙනවා. ඒ ගුණ 9ේ අර්ථය විවිධාකාරයෙන් ඒ අයට හිතන පරිදි සඳහන් කරලා දීලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අරහං කියන බුදු ගුණය ගත්තාම ඒකේ තේරුම තමයි සියලු පූජාවන්ට සුදුසුයි. ඒ වගේම රහසින්වත් පව් කරලා නැහැ. සියලුම කෙලෙස් උපුටලා දාලා තියෙන්නේ. ආන්නේ හේතුවෙන් බුදුහාමුදුරුවන්ට අරහ යන නම කියති මුනිදුට. බුදුහාමුදුරුවන්ට අරහං කියලා කියන්නේ ආන්න ඒක නිසා. එහෙත් අද ඇතම් අය බුදුහාමුදුරුවන්ට නින්දා අපහාස කරනවා. අරහං කියලා කියන්නේ අරය හං කරපු හින්දා අරහං ආදී වශයෙන් ඒ අයගේ සිත්තු පරිදි ඒ අයගේ අදහස් පරිදි ඒ බුදුහාමුදුරුවන්ගේ ගුණයන් නැති කරලා දාලා තිනවා, විනාශ කරලා දාලා තියෙනවා. ඒ වගේම ලෝකවිදු බුදු ගුණයට ඒ අය අර්ථකථන දීලා තියෙන්නේ ලෝකයට විද්ද හින්දා ලෝකවිදු කියලා කියනවා. ඉතින් මේ වාගේ පිළිගන්න බැරි අසත්‍ය බොරු ප්‍රචාරයන් ඒ අය බුදුහාමුදුරුවන්ට නින්දාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් බුදුහාමුදුරුවන්ට අද සමාජය තුළ ඔය අය දන්නවා මුද්‍රිත මාධ්‍යයන් වලින් විද්‍යුත් මාධ්‍යයන් වලින් කොච්චර මඩ ප්‍රහාරයන් ඒ වගේම කොච්චර අපහාස කරනවද, බුදු පිළිම අයින් කරනවාද, ඒ වගේම ඒවාට නින්දා අපහාස කරනවාද, බුදුහාමුදුරුවෝට විවිධ පූජා තියන්න එපාය, එහෙම තියලා වැඩක් නෑය, මේ ආදී වශයෙන් විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරනවා. ආන්නේ වාගේ හේතුනුත් බලපානවා
මේ සමාජය විනාශයට. දෙවැනි කාරණා. දෙවැනි කාරණාව තමයි බුදුහාමුදුරුවෝ 84000ක් පමණ ධර්මස්කන්ධය දේශනා කරා. ඉතින් මේ 84000ක් පමණ ධර්මස්කන්ධය දේශනා කරේ සාර අසංකේය කල්පලක්ෂයක් පාරමිතාවන් සම්පූර්ණ කරලා. දාන පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා ආදී වශයෙන් ඒ පාරමිතාවන් 10 තුන් ආකාරයකට සම්පූර්ණ කරා. එතකොට ඔක්කොම පාරමිතාවන් 30යි. මේ පාරමිතාවන් සම්පූර්ණ කරන්න සාර අසංකේය කල්පලක්ෂයක් බෝසතාණන් වහන්සේට ගත වුණා. ඉතින් එහෙම අවබෝධ කරගත්ත දහමක් තමයි මේ දහම. ඉතින් මේ දහමත් ඒ අය නින්දා කරන අද සමාජයේ බහුතරයක් දෙනා නින්දා අපහාසයන් සිද්ධ කරනවා. තමනුත් පිරිහෙනවා, සමාජයත් පිරිහෙනවා, පවුල් හා සම්බන්ධව ඉන්න සියලු දෙනාමත් පිරිහෙනවා. ඉතින් ස්වාභාවික ආපදාවන් එන්න හේතුවක් තමයි ධර්මයට නින්දා කිරීම. පළවෙනි එක තමයි බුදුහාමුදුරුවන්ට නින්දා කිරීම, නින්දා අපහාසයන් සිද්ධ කිරීම. දෙවැනි එක තමයි උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයට නින්දා අපහාස සිද්ධ කිරීම. තුන්වෙනි කාරණාව තමයි මහා සංඝරත්නයට නින්දා අපහාසයන් සිද්ධ කිරීම. මහා සංඝරත්නය කියලා කියන්නේ සුපටිපන්නතාදී ඒ අමිත ගුණාංගයන්ගෙන් ගණෝපලක්ෂිත වුණ පිරිසක්. ඒ උන්වහන්සේලාගේ ගුණයන් අසීමිතයි. ඒ වගේම ගණනිනුත් කියන්න බෑ උන්වහන්සේලා කොච්චරනම් ප්‍රමාණයක් වැඩ සිටියාද කියන කාරණාව. ඉතින් ගුණයෙන් ගණනින් අසීමිත වූ මහා සංඝරත්නයට අද වර්තමාන සමාජය තුල නින්දා අපහාසයන් සිද්ධ කරනවා. ඉතින් මේවා සිද්ධ කරන්නේ අන්‍ය ආගමික අය නෙමෙයි. මේ බුදුහාමුදුරුවන්ගේ බණහන අයමයි. බහුතරයක් දෙනා මේ කටයුතු සිද්ධ කරන්නේ බෞද්ධයෝ වෙලා අවසානයේදී නිරාගමික වුණ අය තමයි අද වර්තමානයේ තුල බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ. ඉතින් ඒ අය තමයි මේ බුදුහාමුදුරුවන්ටත් ධර්මයටත් මහා සංඝරත්නයටත් නින්දාවන් සිද්ධ කරන්නේ. මේ මහා සංඝරත්නයේ ගුණයන් අසීමිතයි, ගණනින් අසීමිතයි. එක හාමුදුරුව කෙනෙක් මහා සංඝරත්නයට දායක පිරිස නැත්නම් මිනිස්සු කියන දෙයක් කවියට නගලා තියෙනවා. ඒ කවිය තමයි දානෙට බනට පිරිතට හැම පළ හිලව්වට යන්නට ඕනි අඬ ගැහු වෙලාවට ඒවාට නොගියෝතින් දායකයාගේ කට ගුණ කියයි දුන් බත් ඇටේ සිට. ඉතින් මෙන්න මේ වාගේ තමයි සමාජයේ ඉන්න මිනිස්සු. කොච්චරනම් දේවල් සිද්ධ කරත්, කොච්චර යහපත් කටයුතු සිද්ධ කරත් මහා සංඝරත්නයට ඔන්න ඔය වගේ නින්දා අපහාසයන් සිද්ධ කරනවා කියන එක සිහි තබා ගන්න ඕනි. මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නත් ඕනි. ඉතින් මහා සංඝරත්නයට ඒ විදිහට නින්දා අපහාසයන් සිද්ධ වෙනවා, සිද්ධ කරනවා. ඒ වගේම අසභ්‍ය වචන වලින්, ඒ වගේම සමාජයේ නොපිළිගන්නා වූ ආකාරයෙන් බැනවැදීම් ආදී වශයෙන් කටයුතු සිද්ධ වෙනවා, බහුල වශයෙන් සිදු වෙමින් පවතිනවා. ඉතින් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිස ඒ අයට නින්දා අපහාස කරනවා කියලා කියන්නේ දානයක් දුන්නා, දානයක් දීලා ඔය අය දන්නවා මහත්ඵල මහානිසංස ලබා ගන්නට පුළුවන් කියලා. ඒ වගේම බැනපුවාමත් ඒ විදිහටම තමයි නරකය ආදී සතර අපායන් වලට යන්නත් ලේසි, බරපතල අකුසලයක් බවට
පත් වෙනවා මහා සංඝරත්නයට නිඳා කිරීම. ඒක සමාජයටත් බලපානවා. ඉතින් මහා සංඝරත්නය කියලා කියන්නේ සම්බුද්ධ ශාසනය රට ඔබ ආරක්ෂා කරන පිරිසක්, ඔය අයට ආශිර්වාද කරන පිරිසක්. ඒ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේ මහා සංඝරත්නය නැත්තම් හාමුදුරුවරු විවිධ අය හිටියා. ඔය අය අහලා තිනවා චබ්බග්ගිය හාමුදුරුවරු, ඒ වගේම දේවදත්ත හාමුදුරුවෝ, ඒ වගේම වජ්ජපුත්තක හාමුදුරුවරු. ඉතින් මේ අය ඒ අයට සිත් වූ පරිද්දෙන් කටයුතු සිද්ධ කරපු අය. ඉතින් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා පළවෙනි ධර්ම සංගායනාව සිදු කරන්නටත් හේතු වුණේ එවැනි භික්ෂුවකගේ එවැනි හාමුදුරුවෝ කෙනෙකුගේ අසභ්‍ය වචනයක්. අපි ඒකට කියනවා සුභද්‍රගේ අභද්‍ර වචනය කියලා. ඉතින් අන්නේ වචනය හින්දා තමයි පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්නට සිදු වුණේ. ඉතින් මහා සංඝරත්නය කියලා කියන්නේ එවැනි අයත් හිටියා ඒ කාලේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙන කාලේ අද වර්තමානයේ තුලත් ඉන්නවා ඇති. ඒ වගේම සමාජයේ අනාගතයේදී පහළ වෙන්නත් පුළුවන් කියන කාරණාව සිහිපත් කරන්නට ඕනේ. ඉතින් මේ ඒ අය පෞද්ගලික වශයෙන් කරගන්න ඒවා ඒ අයට තියෙයි. නමුත් ඒ අය කරන දේවල් වලින් අපි බැන වැදිලා ගහලා ඒ වගේම අසභ්‍ය වචනයන් ප්‍රකාශ කරලා මේ වගේ දේවල් සිදු කරනවා නම් ඒක ගැළපෙන්නේ නැහැ ධර්මානුකූලව බලනකොට. මහා සංඝරත්නයට හින්දා පහස් සිද්ධ කරන්න එපා කියන කාරණාවත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. එහෙම එපා කියන්නේ සමාජයට ඒක හරි නෑ. ඒ වගේම අපිට හරි නෑ. අපිට මිනිස්සු විදිහට ඒ මානුෂීය ගුණ ධර්මයන් දියුණු කරගන්න බැරි වෙනවා. එවැනි සිල්වතුන් වහන්සේලාට, එවැනි ආර්ය පුත්‍රයන් වහන්සේලාට නින්දා අපහාස කිරීම තුලින්. ඉතින් තුන්වෙනි කාරණාව පිළිබඳව ඒ ප්‍රමාණවත්යයි මා සිතනවා. ඊළඟ කාරණාව තමයි සීලය. සීලය කියලා කියන්නේ අපි නැත්තම් ගිහි අය සීලය කොටස් තියෙනවා. ගිහි අයගේ සීලය තමයි පංච සීලය. ඒ වගේම තව සිල් තියෙනවා දස සීලය. ඒ වගේම සාමණේර සීලය, උපසම්පදා සීලය. මේ ආදී වශයෙන් සීලය කාණ්ඩ වශයෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම අට සිල් ආදිය නිතර සමාදන් වෙන මේ සමාදන් වෙලා ඉන්න සීලය, අෂ්ටාංග සීලය, මේවා තමයි සීලය කියන ගණයට ඇතුළත් වෙන්නේ. ඉතින් මේවා ආරක්ෂා කරගන්න එක අපේ යුතුයකමක්. පවුල් හා සම්බන්ධව ඒ ඥාති පිරිසටත් තමන් සිල්වත් වෙනවා නම් ඒක ආශිර්වාදයක් වෙනවා. ආශිර්වාදයක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් අද නම් සීලය පවතින්නේ උදේ 6:00ට 7ට විහාරස්ථානයට ඇවිදිලා ඒ සිල් වාක්‍යයන් කියවලා උදේ බණ අහලා භාවනා කරලා තවල් බුද්ධ පූජාව තියලා ආයි භාවනාවක් ධර්ම දේශනයක් ශ්‍රවණය කරලා 4-5 වගේ වෙලාව වෙනකොට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින් සිහිපත් කරන්නට ඕනේ සිල් සමාදන් වෙනකොට ප්‍රකාශ කරන එකක් තමයි දිවුරුම් ප්‍රකාශයක් තියෙනවා. දිවුරලා පොරොන්දු වෙන්නේ අජ්ජ ඉමංච දිවසං උපවසතං උපවසාමි කියලා. ඉතින් දිවස කියලා කියන්නේ දවස. දවස කියලා කියන්නේ පැය 12ක් නෙමෙයි. පැය 24ක්. ඉතින් උදේ 7 හවස 4 කියලා බලනකොට ගණන් හදලා බලනකොට ඊටාම සීමිත කාල පරිච්ඡේදයක්. පැය 12ක්වත් නැහැ. ඒ කියන්නේ දවසෙන් භාගයක්වත් නැහැ. ඉතින් මේ විදිහට බොරු කරලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා උදේ පාන්දර බොරු දිවුරුම් ප්‍රකාශයක් දීලා මම අද උදේ ඉඳලා සිල් ආරක්ෂා කරනවා කියලා හවස 4-5 වෙනකොට ගෙදර යනවා. ඉතින් මේක එන්න බහුල වශයෙන්
තියෙන කාරණාවක්. ඉතින් ඒ පිළිබඳවත් ඔය අයගේ අවධානය යොමු කරන්න කියලා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා, යෝජනා කරනවා. මේ සීලය කියලා කියන අර්ථය ගත්තහම කාය වාචානං සමෝධානං සීලං. සමහර අය කියනවා සිත, කය, වචනය සංවර කරගන්න ඕනි කියලා. නමුත් අටුවාවේ සඳහන් වෙන්නේ කය වචනය සංවර කරගත්තාම ස්වාභාවිකවම සිත සංවර වෙනවා කියන කාරණාව. ඉතින් ඉස්සල්ලාම අපි හික්මවන්න ඕනේ කය. ඊට පස්සේ වචනය. ඒ කයයි වචනයයි සංවර කරගත්තාම හික්මව ගත්තාම අපිට පුළුවන්කම තිබෙනවා සිත සංවර කරගන්න, සිත දියුණු කරගන්න. ඉතින් මේ ద్వාරත්‍රය දියුණු කර ගැනීම තුළින් තමා තුළ සීලය හට ගන්නවා. ඉතින් ඒ පිළිබඳවත් එහෙම අදහස් ප්‍රකාශ කරමින් මේ සීලයට නිന്ദා පහසයන් සිද්ධ කරන්න එපා. එහෙම කරපුවාම තමන්ගේ ජීවිතයට හරදර වැඩි, දුක් වැඩි, කම්කටොළු වැඩි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සීලයටත් නිന്ദාවන් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ සීලය ආරක්ෂා කරන්න තමාට, තමාගේ සිතට අවංකව. ඉතින් එහෙම ආරක්ෂා කරපුවාම තමන්ට තමයි ඒකේ ආශිර්වාදය, සැනසීම තියෙන්නේ. සීලය කියලා කියන්නේ මිනිස්සෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මානසික ගුණධර්මයන් වර්ධනය කරගනිමින් තමාගේ විමුක්තිය ලබා ගන්නටත්, සාක්ෂාත් කර ගන්නටත් පුළුවන් වෙන එකක් තමයි මේ සීලය. ඉතින් එහෙම සීලයට නිന്ദාවන් සිද්ධ කරන්න එපා. අපහාසයන් සිද්ධ කරන්න එපා. අවලාදයන් සිද්ධ කරන්න එපා. එහෙම වුණාම සමාජයක් පිරිහෙන එක සාධාරණයි. අපි පිරිහෙන එක සාධාරණයි. ඊගාව කාරණාව තමයි සමාධිය. සමාධිය කියලා කියන්නේ සිතේ තියෙන එකඟතාවය. සිතේ තියෙන එකඟතාවය, තැම්පත් බව තමයි සමාධිය. මේ ලෝකයේ මිනිස්සු ජයගත්තනම් ජයගත්තේ සමාධියෙන් ඉඳලා, සිහියෙන් ඉඳලා. මේ ලෝකයේ කිසිම තැනක කිසිම පුද්ගලයෙක් සමාධියක් නැතුව ජීවිතයේ ජයගත්ත අවස්ථාවක් නැහැ. දියුණු වෙච්ච අවස්ථාවක් නැහැ. මේ ලෝකේ දියුණු වුණ හැම කෙනාම සමාධිය එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ. සිහියෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ සිහියටත් විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරනවා. සමාධියටත් විවිධ අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් මේ ආදී වශයෙන් ගත්තාම බුදුහාමුදුරුවන්ට නිඳා කිරීම, ධර්මයට නිඳා කිරීම, මහා සංඝරත්නයට නිඳා කිරීම, බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ අපි විශ්වාස කරන, අපි දැඩිසේ ගරු කරන, වන්දනාමාන කරන රත්නයන් තුනක්. අපි ඒවට කියනවා ත්‍රිවිධ රත්නයන් කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච අසහාය නායකයා. උන්වහන්සේට සම කරන්න පුළුවන් නායකයෙක්, ආගමික නායකයෙක් මේ ලෝකයේ තුල පහළ වෙලා නැහැ. ඉතින් ඒ නායකයා, ඒ ශාස්ත්‍රූන් වහන්සේට නිନ୍ଦා පහස කිරීම අද සමාජය තුල බහුලයි. ඒ වගේම උන්වහන්සේගේ අවබෝධයෙන් අවබෝධ කරගත්ත ධර්මයටත් නිନ୍ଦා අපහාසයන් සිද්ධ කිරීම සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ විසින් දේශනා කරපු ධර්මය අනුව යන මහා සංඝරත්නයට නිନ୍ଦා අපහාසයන් සිද්ධ කිරීමත් අද සමාජය තුළ බහුල වෙලා තියෙනවා. ඉතින් මේ ආදී වශයෙන් කියන රත්නත්‍රයටම විරුද්ධව අදහස් ප්‍රකාශ සිද්ධ වෙනවා. ඒ වගේම ඒ අයගේ සිත් වූ පරිදි අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම සීලයටත් එසේමයි, සමාධියටත් එසේමයි. මෙන්න මේ කාරණා පහට විවිධ අදහස් ප්‍රකාශ නොකිරීම තුලින්, ඒ වගේම ඒවාට නිନ୍ଦා අපහාසයන් සිද්ධ නොකිරීම තුලින් අපිට පුළුවන්කම තිබෙනවා අපේ ජීවිතය සාර්ථක කරලා අපේ පරලොව ජීවිතය සාර්ථක කරගන්නට, ඒ වගේම සමාජයත් සුවපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් නැවත සිහිපත් කරන කාරණාව තමයි තුනුරුවන්ට නිନ୍ଦා අපහාසයන් සිද්ධ කරන්න එපා.
සීලයට නිന്ദා පහසයන් සිද්ධ කරන්න එපා. සමාධියට නිന്ദා පහසයන් සිද්ධ කරන්න එපා. එහෙම වුණොත් එහෙම සමාජය විනාශ වෙලා යනවා කියන කාරණාව මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට ඕනේ. ඉතින් ඒ විදිහට කටයුතු සම්පාදනය වුණොත් තමයි සමාජයක් පිරිහෙන්නේ. දැන් කල්පනා කරගන්නට මේ උඳුවප්පුර පසළොස්වක පොහෝ දිනයේදී ඔය අය ධර්මය ශ්‍රවණය කළා. සමාජයක් පිරිහෙන්න බලපාන, අපි පිරිහෙන්න බලපාන කාරණාවන් දැනගත්තා. ඒ වගේම ලංකාවේ අද නැත්නම් උඳුවප්පුර පසළොස්වක පොහොයේ ඇති වැදගත්කම දැනගත්තා. මේ ආදී වශයෙන් කියන විවිධ දේවල් දැනගන්නට යෙදුණා මේ කෙටි කාලයක් තුල. ඉතින් සිහිපත් කරන්නේ පුළුවන් තරම් ධර්මානුකූලව ජීවත් වෙන්න, තව කෙනෙකුට වදයක් වෙන්න යන්න එපා. ඒ වගේම ධර්මානුකූලව ජීවත් වෙමින් බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? අන්න ඒ වාගේ ධර්මානුකූලව ජීවත් වෙන්න කියන පණිවිඩය මේ අවස්ථාවේදී සිහිපත් කරනවා සියලු දෙනාටම. ඉතින් නැවත වතාවක් සිහිපත් කරන්නට ඕනි ලියසි ටීවී මාධ්‍ය ජාලය මේ ඔබ වෙත ගෙන එන්නට යෙදුන ඒ දහම් අනුශාසනාව මේ අවස්ථාවේදී නිමාවටපත් කරනවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, සුබම සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඉතින් අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනාවන් කරමු. මේ ලබා ගන්නට යෙදුන සියලුම පින් දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය ඉසුරු වඩාත් වර්ධනය කරගනිත්වා. දෙවියනුත් ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගෙන ඒ අයට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. හොඳයි, නැවත වතාවක් කල්පනා කරගන්න. ලියසි ටීවී මාධ්‍ය ජාලයේ සභාපතිතුමන්, කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටමත් මේ කරගන්නට යෙදුන සියලුම පින් මේ ජීවිතය තුළ කරන ආගමික, ශාස්ත්‍රීය, සමාජීය කටයුතු සාර්ථක වේවා. ඒ වගේම දහම් අනුශාසනාවන් ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් මේ ලෝක වශයෙන් කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත් වේවා. උතුම් වූ බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිතැතින්ම ඔබ කෙරෙහි ලැබේවා කියන අදහසින් යුක්තව මහා සංඝරත්නයේ වශයෙන් ආශිර්වාද කරනවා, වන්දනා කරගන්නවම. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.